හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන ග්‍රැනි චැප්ටර් 2 ගේ ප්‍රැක්ටිස් මෝඩ් එකේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේක ගහන ක්‍රමය. එතකොට මේක ගහලම නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේක බලන්න. ඉතින් මේ ග්‍රැනි චැප්ටර් 2 එක ගොඩක් කාලයකට කලින් තමයි රිලීස් වුනේ. ඉතින් මේ ගේම් ප්ලේස් තුනම ගහලා තියෙන්නේ. ඉතින් YouTube එකට වාට වීඩියෝ එක කියලා බලන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්නේ ප්‍රැක්ටිස් වලින් කොහොමද මේක ප්‍රැක්ටිස් කරගන්නේ, කොහොමද මේකෙන් පැන ගන්න, හાર્ඩ් දාලා එක්ස්ට්‍රීම් දාලා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේක ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක ගහන ක්‍රමය තමයි මම අද කියලා දෙන්න හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එක කරගෙන ඉඳලා ඉන්න. මම SL Gaming Trailers. හරි ඉතින් guys මෙතනින් ඔයා ප්‍රැක්ටිස් කියන එක දෙන්න ඕනේ මේ විදිහට. එතකොට මෙන්න මෙතන ඔයාට ප්‍රැක්ටිස් කියන එක පේනවා. ඊට පස්සේ ඊසි කියන එකට පේනවා. ඊට පස්සේ නෝමල් කියන එකට පේනවා. ඊට පස්සේ හાર્ඩ් කියන එක පේනවා. ඊට පස්සේ එක්ස්ට්‍රීම් කියන එක පේනවා. ඉතින් ඔයා පළවෙනියට ඔයා ප්‍රැක්ටිස් කරන නිසා ප්‍රැක්ටිස් දාලා ඊසි දාලා නෝමල් දාලා හાર્ඩ් දාලා එක්ස්ට්‍රීම් වලටම යන්න පුළුවන්. ඊට පස්සේ මට මේ ඔක්කොම ටික පුළුවන්. ඊසි නෝමල් හાર્ඩ් එක්ස්ට්‍රීම් මම පොඩි කාලේ දැන් ආස ගේම් එකක් තමයි මේක. ඊට පස්සේ ඔයා ක්වොලිටි එක හයි දා ගන්න ඕනේ. ඔයාගේ ෆෝන් එක ලැග් වෙනවා නම් විතරක් ඔයා ලෝ දාලා සෙල්ලම් කරන්න. එහෙනම් අපි ලෝ දාලා නම් සෙල්ලම් කරමු. හැබැයි මගේ ෆෝන් එක ලැග් වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ඉතින් එච්චර මගේ 16GB RAM එකක් තියෙන්නේ. ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුළුවන් මගේ ෆෝන් ස්පෙસિෆිකේෂන්ස් ටික මම දාලා තියෙනවා. එතනින් ගිහලා බලන්න පුළුවන්. ඔයාගේ 2GB 4GB RAM එකක් තියෙනවා නම් ඔයා ලෝ දාගන්න. ඉතින් මම හයි දාගන්න නිසා මට ප්ලේ කරන්න නිසා පුළුවන්. ඊට පස්සේ දැන් ප්‍රැක්ටිස් මෝඩ් එක දාගත්තයින් පස්සේ මෙන්න මෙතන දුන්නායින් පස්සේ ඔයාලා යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන්ම ඉවරනකම් බලන්න. ඉතින් ස්කිප් කරලා ඉතින් තේරුම් නැහැ කියලා නම් කියන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක අගට එනකම බලන්න. එතකොට ඔයාලට පැහැදිලි ගහන විදිය. ඉතින් දැන් ඔයාලට පේන ඇති ඩයල් එක මේ දෙන්න කියනවා පේනවනේ. හරි. එතකොට දැන් ඔයාලට තියෙන්නේ පළවෙනියට ගිහිල්ලා මෙන්න මෙතන අරගන්න එපා. මම ඇත්තටම කියන්නේ මෙතන අරින්න එපා. හරිද? අරින්න එපා කියන හේතුව තමයි මොකද මේකේ සවුන්ඩ් එකට මේ දොරේ සවුන්ඩ් එකක් තියෙනවා. හරි. ඒ සවුන්ඩ් එකට අනිවාර්යෙන් ග්‍රෑප් හරි ග්‍රැනි හරි ඒ දෙන්න එක්කෙනෙක් හරි දෙන්නම යනවා. හරි. ඒක නිසා පාලනය කරන්න ඕනේ මෙන්න මේක අරගන්නේ නැතුව ඉන්න එක. ඊට පස්සේ ගන්න ඕනේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේක තුන් පාරක් විතර ගහන්න ඕනේ. ඊසි නෝමල් වගේ දාගන්න නම් දෙපාරක් වගේ තමයි ගහන්න ඕනේ. හાર્ඩ් එක්ස්ට්‍රීම් දාගන්න නම් එක පාරකට ගහන්න එපා. ඊට පස්සේ ග්‍රැනි ග්‍රෑප් එනකම් මෙතනින් බලා ගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රැනි ග්‍රෑප් යන අතන්ට යනවා. ඊට පස්සේ අතන්ට ගිහිල්ලා මෙන්න මේක තුලින් අරගෙන යනවා. එතකොට යනවා. ඔයාලා දින මෙන්න මේක බහලා තමයි යන්න ඕනේ වගේම. එතකොට ටිකක් ඩිලේ වෙනවා ඒගොල්ලන්ට. එතකොට ඒ කියන්නේ ඩිලේ කියන්නේ පොඩක් වෙලාව අඩු වෙනවා. හරිද? එතකොට ඔයාලා කල් යවන්න පුළුවන්. එතකොට වෙලාව ඒගොල්ලෝගේ. හරි. ඊට පස්සේ අපි බලමු ඒගොල්ලෝ එතන ඉද්දි අපිට පුළුවන් මෙන්න මෙතනින් උඩට ගිහලා පළවෙනිට ඔයා චෙක් කරගන්න ඕනේ මෙන්න මෙතන. එතන ඩක් ටේප් එක දිහා ඊට පස්සේ මෙන්න මෙතන චෙක් කරගන්න ඕනේ. හරි. ඔයාලට දැන් දැනගන්න ඕනේ මෙතන මොකක් හරි උඩ භාණ්ඩයක් තියෙනවා නම් මෙතන පහළ කිසි දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ එතන සිකියුරිටි කී එක තියෙනවනේ. එතකොට හරිද? එතකොට මෙතනත් ඔය අරලා බලන්න ඕනේ. ආයෙ මෙතනත් අරලා බලන්න ඕනේ. ඒකේ හෙලිකොප්ටර් එකේ තියෙන්නේ. ඊට පස්සේ හොයන්න ඕනේ මෙන්න මෙතන. මෙතන යන බෝට් කී එක. බෝට් කී තමයි. ඊපස්සේ මෙන්න මෙතනින් ගිහිල්ලා කිරින්ම මෙතන බලන්න ඕනේ. මෙතන අනිවාර්යෙන් තියෙනවා මොකක්ද භාණ්ඩයක්. සමහර දවස්වල නැති අවස්ථාවක් තියෙනවා. ඊපස්සේ මෙන්න මේක අරගන්න. මේක අරගත්තයින් පස්සේ ඔයාලට පේනවාදී මෙතනත් මොකක් හරි භාණ්ඩයක් තියෙනවා. මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් බෝට් ස්ටීරින්ග් වීල් එක තමයි. සමහර දවස්වල තියෙනවා. ඒව නෑරගෙන වැඩක් නෑ ඒගොල්ලෝ. හරි. ඊට පස්සේ මේ උඩට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන මේකත් ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේක නම් වැඩක් නෑ. මේක කොහොමද තියෙනවද කියලා. මෙන්න මෙතන. ඊට පස්සේ මෙතනත් සාමාන්‍ය ක්‍රෝබා එක වගේ තියෙනවා.
එස මේක අරින්න අරලා ඉක්මනට මේ එකේ තියෙන භාණ්ඩේ අරගෙන දුවන්න ඕනේ. මොකද ග්‍රැනි සද්ද දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනට යන්න ඕනේ. ඊට පස්සේ මේක ඈඩ් කරගන්න ඕනේ. ඈඩ් කරගෙන පස්සේ මෙතන ක්‍රෝබර් එක හරි මොකක් හරි තියෙනවා. හරි. ඊට පස්සේ යන්න ඕනේ මෙන්න මෙතන. ඊපස්සේ මෙතන කොහොමද තියෙන්නේ පැඩ්ලොක් කී එක වගේ මොකක් හරි දෙයක් තමයි වැඩියෙන් තියෙන්නේ. පැඩ්ලොක් කී එක හරි මොකක් හරි. ඊට පස්සේ මෙතන සිකියුරිටි කී එක ගන්න ඕන. අර පහළ තිබ්බ සිකියුරිටි කී එක ගන්න ඕන. ඊට පස්සේ එතන ඩෝර් ලොක් එක තියෙනවා. ඊපස්සේ මෙන්න මෙතන මේකේ ස්ටන් ගන්න එක තියෙනවා. ඒකෙන් ආව පුළුවන් කෙල්ල හරින්න යන දෙන්නට. ඊට පස්සේ එතන මේ ඩෝර් ලොක් එකකින් වෙන දෙයක් මම කියන්නම්. එතකොට ඔයාලා මෙතන දාලා මෙයාව ලොක් කරන්න පුළුවන්. නෑ එතන මේ ලොක් කරන්න තියෙන්නේ පල්ලේ. ඔයාලට එක ට්‍රික් එකක් මම කියලා දෙන්නම්. ඒක කරන්න තියෙන්නේ ග්‍රැනිව කරපය ගෙන්න ගන්න අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී මෙන්න මෙතන. ඉතින් මෙන්න මෙතන මේක ගහගත්තෙන් පස්සේ ඔයාලට තියෙන්නේ අරුන් දෙන්න එනකන් උතනලා ඉන්න. ඊපස්සේ අරුන් දෙන්න අරගෙන ගියන් පස්සේ ඔයාලට කිරීම තියෙන්නේ මෙන්න මේක වහන්න මෙතනින් ඉම්මන්ට බැහුව ගමන් මෙන්න මේක දැම්ම. එතකොට එයා ලොක් වෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලා ලොක් වෙලා ඉන්නේ අරගන්නවා. ඊට පස්සේ යන්න තියෙන ආයි උඩට ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ දැන් අපි බලමු තව බඩු තියෙනවා. දැන් අපි බලමු ක්‍රෝබාර් එකකින් මොකද වෙන්නේ කියලා. ක්‍රෝබාර් එකකින් වෙන්නේ මෙන්න මෙතන. මේක අරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක මේ විදිහට අරගන්න පුළුවන්. එතකොට තව යටත් පෙට්ටි වගේක් තියෙනවා. මෙන්න මෙතන. ඒ ස්පාර්ක් ප්ලග් එකේ තියෙන්නේ සමහර දවස්වල වෙනස් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ උඩට යන්න පුළුවන් මෙන්න මේ විදිහට. උඩට ගිහිල්ලා මෙන්න මේක මෙතනින් දෙන්නේ. මෙතනින් කටින් ප්ලීස් එක තියෙනවා. කටින් ප්ලීස් එක වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේක වඩ ගිහිල්ලා අරගන්න පුළුවන්. හරි මොකක් හරි දෙයක් කවන්න පුළුවන්. ඊට පස්සේ උඩ තියෙනවා එකක්. ඒකත් වඩාත් අවශ්‍යයි. ඒක ගන්න නම් මොකක් හරි එතකොට සිකියුරිටි කී අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. සිකියුරිටි කී අරගෙන ඉවිල්ලා මෙන්න මෙතනින් දාන්න. හරි ඉතර ඩෝර් හැන්ඩල් එක තියෙනවා. ඩෝර් හැන්ඩල් එක වඩා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අරගත්තයින් පස්සේ මෙතන මොකක් හරි සාමාන්‍යයෙන් හෑන්ඩල් එක තමයි තියෙන්නේ. හෑන්ඩල් එක ගිහලා පල්ලෙන් වඩ දාගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් වෙපන් කී එක අරගන්න තියෙන්නේ. වෙපන් කී අරගමු. වෙපන් කී එක ගත්තයින් පස්සේ ඔයාලට තියෙන්නේ කිලින් වෙපන් එක අරගන්න. හරි මෙතන වෙපන් එක අරගන්න අපි යමු. හරි මෙන්න මෙතනින් වෙපන් කී එක ගමු. මෙන්න මෙතනින් වෙපන් කී එක තමයි ඔයාලා මෙන්න මේ විදිහට ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් එයාලට ෂූට් කරලා එතකොට දෙන්නාම පුදි කරවන්න දාන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ කෙලින්ම උඩට. හරි ඊට පස්සේ උඩට ගිහිල්ලා මේක මේ විදිහට වහගන්න. හරි ඊට පස්සේ අරගෙන මෙන්න මෙතනින් පැන ගන්න. පැන ගත්තයින් පස්සේ ඔයාලට තියෙන්නේ කටින් ප්ලීස් එක හොයාගන්න. හරි මෙන්න මේක උඩට යමු. උඩට ගත්තයින් පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතනට යන්න. මෙතනට ගිහිල්ලා මෙන්න මුගේ මෙතන මිනි පෙට්ටියක් තියෙනවා. අන්න ඒක ගන්න. ඒතර
ඔයාට ඇතුලේ මොකක් හරි සාමාන්‍ය මොකක් හරි වෙන භාණ්ඩයක් හරි තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන් එතන කොහොමද භාණ්ඩයක් තියෙනවා භාණ්ඩයක් නැහැ. භාණ්ඩයක් නැති වෙන්න විදියක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න ඊගේ තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙන මොකක් හරි ගන්න ඕන නම් ඔයා කිරීම කරන්න තියෙන්නේ. අතන තියෙනවා කිරීම සතෙක් ඉන්නවා එතන. ඒ සතා මරන්න ඕනේ ඔයා. හැබැයි ඒ මරන්න කලින් ඔයාලා මම දෙයක් කියන්නේ ඔය ඉස්සෙල්ලා අරුන් දෙන්න ඉස්සෙල්ලා මරලා ඉන්න ඕනේ. මොකද පණ පිටින් ඉන්න වෙලාවට මරන්න දෙන්න එපා. එතකොට ඌ ඔයාලගේ පස්සෙන් අනිවාර්යෙන් එනවා. හරි මෙන්න මේක ගමු. අපි මේ ගිහලා අරුන්ට කෙල්ලා එන්න පුළුවන්. හරි මේ දාගන්න පුළුවන්. මිනි එන පාටක් නැති නිසා මම කරන්නේ කෙලින්ම ෆ්‍රෙන්ච් එක ගන්න එක. ෆ්‍රෙන්ච් එක අනිවාර්යෙන් ඔයාලට අවශ්‍ය වෙනවා. සමහර ෆ්‍රෙන්ච් එක එතන තියෙන ෆ්‍රෙන්ච් එක ඊට පස්සේ ෆ්‍රෙන්ච් එක ගන්න තියෙන්නේ අපි උඩ චෙක් කරගත්තනේ. හරි මෙන්න තියෙනවා ෆ්‍රෙන්ච් එක. සාමාන්‍යයෙන් මේ ගොඩක් මේ මෙන්න මෙතන වගේ ෆ්‍රෙන්ච් එක තියෙනවා. හොඩ මෙන්න මේ ෆ්‍රෙන්ච් එක අරගෙන ගිහිල්ලා අතන වතුරට ගිහින් දාන්න පුළුවන්. ඊට පස්සේ යන්න කරගත්තයින් පස්සේ අතන වතුරට හිරෙනවා. ඒ වල තියෙන මොකක් හරි මේ දෙකෙන් එක මොකක් හරි වෙබන්නක් අරගෙන ගිහලා මුඩ ඇරලා දාන්න. ඔන්න ඉතින් ඇරලා දාපුවාන් පස්සේ මිනිහ මරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන සේෆ් කී ගන්න. සේෆ් කී එකකින් වෙන්නේ මෙන්න මෙතන මේක ගන්න. ඉතින් මෙතන මොකක් හරි භාණ්ඩයක් ගන්න ඕන. ඔයාලට මොකක් හරි භාණ්ඩයක් හරි හම්බුනොත් ඒකත් හොඳයි. එතකොට ඔන්න ඔය වගේ තමයි ඔයාලට ග්‍රැනි chapter 2 එක ලේසියෙන්ම ගහ ගන්න පුළුවන්. ඉතින් අවසානයේ නිකන් අර දෙන්න දීලා මම හිතනවා. ඉතින් පහින් subscribe button එක ඔබලා ඊට හැබැයි බෙල් එකේ නැත්නම් ක්ලික් කරලා කමෙන්ට් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න යාළුවන්ට දාන්න. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම සර්ගේම් ඩයිරස් අද ගිහින් එන්න.